ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ජලජීවී වගා සංවර්ධන නිලධාරී අමල් හර්ෂණ මහත්මයා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමාව. ආයුබෝවන්. ඉතින් ඔන්න සෙන්කඩගල මින් විසිතුරු ප්‍රදර්ශනය ඔක්තෝබර් 10 උදෑසන 10 ඉඳන් රාත්‍රී 10 වෙනකම් මහනුවර සහස් වෙනදී පැවැත්වෙනවා. ඉතින් මේකට එන ඔයාට මේ විසිතුරු මත්ස්‍ය වගාවට සම්බන්ධ ඕනම දෙයක් මෙතනින් දැනගන්න පුළුවන්. ජපන් කොයිෂෝ විසිතුරු මත්ස්‍ය වගාව ආරම්භ කරන අයට උපදේශන සේවා. විසිතුරු මත්ස්‍ය වගාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් සම්බන්ධ බැංකු සම්බන්ධීකරණ කටයුතු. ඒ වගේම විසිතුරු මත්ස්‍ය වගාවට අවශ්‍ය ඖෂධ ආහාර උපකරණ මේ හැමදේම සහන මිලට ගන්නත් ඔයාට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මහනුවරට විශේෂ අංගයක් වන දේශීය ජනතාව මෙන්ම විදේශීය ජනතාව ඉලක්ක කරගෙන ෆිෂ් තෙරපි එහෙමත් නැත්නම් මත්ස්‍ය සම්බාහනයත් මෙහිදී හඳුන්වා දීමක් කරනවා. ඉතින් කුමාරසිංහ මහතා මේ බලාගෙන ඉන්න අයට මේ ගැන වැඩිදුර විස්තර ටිකක් කියමුද? ඔව්. සෙන්කඩගල මින් විසිතුරු 2025 මහනුවර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන්නේ සංවිධානය කටයුතු ශ්‍රී ලංකා ජල ජීව වගා සංවර්ධන අධිකාරිය අපිත් ඒ වගේම අපිත් එක්ක සහෝදර ආයතනයක් වෙන මධ්‍යම පළාත් ධීවර අමාත්‍යාංශය කුෂිකර්ම අමාත්‍යාංශය එකතුව මේ කටයුතු සංවිධානය කටයුතු කරනවා. මෙහිදී අපි බලාපොරොත්තු වෙන බලන හැම කෙනෙක්ටම ලංකාවේ මිල අධිකම නැත්නම් ලෝකයේ ඉහළම වටිනාකමක් තියෙන කොයි මසුන් මහනුවරදී බලා ගන්න පුළුවන්. ඒ වගේම ලබා ගන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. අපි කෝටි ගණන් වන මසුන් අපි මහනුවරට මේ ප්‍රදර්ශන පරිශ්‍රයට ගේනවා. හැම කෙනෙකුටම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම විස්තර මත්ස්‍ය වගාවට අවශ්‍ය කරන සියලුම දැනුම උපදීන සේවාව අපි හරහා ඔබ හැම කෙනෙක්ටම ලබා දීමේ කටයුතු කරනවා. ඒත් එක්කම මේ කටයුත්ත ව්‍යවසායකයෙක් විදිහට ආරම්භ කිරීමේදී අපි කොයි විදිහටද මේක ආරම්භ කළ යුත්තේ ව්‍යවසායකයෙක් විදිහට කොයි විදිහටද මේ කර්මාන්තය පවත්වාගෙන යාමේදී අවශ්‍ය කරන දැනුම ඒත් එක්ක මූල්‍ය පහසුකම් සම්බන්ධීකරණ කටයුත්තකුත් අපි මෙහිදී සිදු කරනවා. විස්තර මත්ස්‍ය වගාවේදී අවශ්‍ය කරන ඖෂධ ආහාර වගේ දේවල් මේ ස්ථානයේදී උපකරණ වගේ දේවල් මෙහිදී සහන මිලට ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඒත් එක්කම මහනුවරට විදේශිකයන්ට මෙන්ම දේශිකයන්ට අලුත් දෙයක් අපි ගෙනෙනවා මත්ස්‍ය සම්බාහනය. ෆිෂ් තෙරපි අපි හඳුන්වා දීමක් කරනවා මේ ස්ථානයේදී. ඉතින් හැම කෙනෙක්ටම මේ අත්විඳීම් ලබාගෙන ගමන්ම මේ ප්‍රදර්ශනයේ හරහා දැනුම අවබෝධය ලබා ගන්න පුළුවන්. පාසල් සිසුන්ගේ ඉඳන්ම වැඩිහිටි මහලු හැම කෙනෙකුටම මේ ස්ථානයට සම්බන්ධ වෙලා මේ තුලින් කර්මාන්තයක් විදියට වගේම විනෝදාංශයක් විදියට මේ විස්තර මත්ස්‍ය කර්මාන්තය ආරම්භ කරන්න අවශ්‍ය කරන සම්පූර්ණ සේවා කටයුත්ත අපි අමාත්‍යාංශයක් විදියට ශ්‍රී ලංකා ජල ජීව වගා සංවර්ධන අධිකාරිය ඒ වගේම මධ්‍යම පළාත් කුෂිකර්ම හා මිරිදිය ධීවර අමාත්‍යාංශයත් එකමුතුව ඔබ වෙත ගෙනෙනවා. ඉතින් කුමාරසිංහ මහත්මයා අලුතින් මේ ශාස්ත්‍රයට එන ව්‍යවසායකයන්ට ලබා දෙන සපෝට් එක කොයි වගේද? අපි මෙතනදී අපි නවක ව්‍යවසායකයන් නැත්නම් මේ කර්මාන්තයට ඇතුල් වෙන කෙනෙකුට අපි ලියාපදිංචි කිරීමක් කටයුත්තක් හේදී සිදු වෙනවා. ලියාපදිංචියෙන් අනතුරු අපි ඒගොල්ලන්ගේ ශ්‍රේෂ්ඨ පරීක්ෂාවකට අපි නිලධාරීන් සම්බන්ධ වෙනවා. ශ්‍රේෂ්ඨ පරීක්ෂාවකින් පස්සේ ඒ අයට අවශ්‍ය කරන පුහුණුව අපි ලබා දෙනවා. තෙදින නේවාසික පුහුණුවක් අපගේ ශ්‍රී ලංකා ජල ජීව වගා සංවර්ධන අධිකාරිය රම්බඩගල්ල විස්තර මත්ස්‍ය පුහුණුව ආයතනයේදී ලබා දීම කටයුතු කරනවා. එහිදී නේවාසික තෙදින පුහුණුවෙන් පස්සේ ඒ අයට සහතික පත්‍රයක් රජයේ සහතික පත්‍රයක් ලබා දීම කටයුතු කරනවා. එයින් පස්සේ අපිට මේ ව්‍යාපෘති ආරම්භ කරන්නට මූලික අවස්ථාවේ සිට කර්මාන්තයේ අවසාන අදියර දක්වා අපි තාක්ෂණික සේවා කටයුත්ත හැම කෙනෙක් වෙනුවෙන්ම ලබා දෙනවා. ඉතින් ඔබතුමාලට මේ කටයුතු කරගෙන යන්න රජයෙන් ලබා දෙන දායකත්වය කොයි වගේද? අපි රජයක් විදිහට මේ විස්තර මත්ස්‍ය කර්මාන්තය ආරම්භ කරන වගාකරුවෙකුට මූලිකවම මම කලින් මතක් කරපු විදිහට තෙදින නේවාසික පුහුණුව රජය හරහා නොමිලේ අපි ලබා දීමක් කටයුතු කරනවා. මෙහිදී අපිට විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ මධ්‍යම පළාත් කුෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය. එම අමාත්‍යාංශය හරහා තෙදින නේවාසික පුහුණුව නොමිලේ ලබා දීම කටයුතු කරනවා හැම වගාකරුවෙක් වෙතම. එයින් අනතුරුව එම අමාත්‍යාංශය හරහාම 50% දායකත්වයේ යටතේ සිමෙන්ති ටැංකි සහ මඩපොකුණු ඉදිකරන්න 50% ණය ආධාර ක්‍රම වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. එහිදී වගාකරුවෙකුට සිමෙන්ති ටැංකි පද්ධතියක් හදාගන්න උපරිමයේ ලක්ෂයක ණය සහන ආධාරයක් ලබා දෙනවා. ඒ වගේම මඩපොකුණක් ඉදි කරගෙන යන උපරිමයේ ලක්ෂ 2ක් දක්වා ණය පහසුකමක් ඒ හැම වගාකරුවෙක් වෙතම ලබා දීම කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරයේ ඉන්න අයට විදේශ වෙළඳපළට යන්න ඔබතුමාලා ලබා දෙන දායකත්වය ගැනත් කියමු. ඇත්තටම විස්තර මත්ස්‍ය කර්මාන්තයේ දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන කරන්න පුළුවන් කර්මාන්තයක්. ඇත්තටම අපිත්
අමාත්‍යංශයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ ව්‍යවසායකයා විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන තමන්ගේ නිෂ්පාදන ඉලක්ක කරගෙන කර්මාන්තය කරගෙන යාම සම්බන්ධයෙන් තමයි අපි එයාලා දිරිමත් කරන්නේ. එහිදී අපි මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්නවා විශේෂ මත්ස්‍ය අපනයන සමාගම් දෙකක් ග්‍රීන් වැලි සහ මල්ටිෆිෂ්. මේ ආයතන දෙක අපි මහනුවර දිස්ත්‍රික්කයේ දැනටත් විස්තර මත්ස්‍ය කර්මාන්තයේ නිෂ්පාදන අපනයන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ලංකාවේ සමාගම් 150කට ආසන්න ප්‍රමාණයක් තියෙන විදේශීය වෙළඳපොළ සමග ගනුදෙනු කරන විදේශ විස්තර මසුන් අපනයන කරන. එතකොට එම සමාගමුත් අපි මේ දිනට ගෙන්නලා අපි සම්බන්ධීකරණ කටයුත්තක් කරනවා. තමන්ගේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළඳපොළට කොහොමද ඉලක්ක කරගෙන ගෙනියන්නේ? මෙහිදී විශේෂ වැඩමුළුවක් පවත්වනවා. මේ කර්මාන්තය කරගෙන යනකොට මුලින් ඉඳලා අවසානයේ අන්තර්ජාතික වෙළඳපොළ දක්වා යාමේදී මසුන්ගේ නිරෝගී තත්ත්වය ගුණාත්මක හැම දෙයක්ම සලකා බලන්න ඕනේ. මේ සම්බන්ධයෙන් අපි එදින එම ස්ථානයේදීම දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන වගකරුවන් වෙත ඒ අයට පුළුවන් මේ වැඩසටහන හරහා කොහොමද අපේ නිෂ්පාදන අන්තර්ජාතික වෙළඳපොළ කරා ගෙන යන්නේ කියලා ඒ ගෙන යාමේදී ඒ අයට හොඳ විදේශ විනිමයක් නැත්නම් හොඳ විදේශ ආයෝජනයක් මේ සලහා කරමින් හොඳ ආදායම් තලයකට යන්න පුළුවන් රටට ඩොලර් ගෙනෙන හොඳ ආදායම් මාර්ගයක් බවට මේ විස්තර මත්ස්‍ය කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඔබතුමා සඳහන් කළා මේ ශාස්ත්‍රයට එන අයට ඔබතුමාලගේ ආයතනයෙන් මූල්‍ය පහසුකම් ලබා දෙනවා කියලා. ඉතින් මේක කොහොමද වෙන්නේ? මේ ගැනත් පොඩි විස්තරයක් කරමු. ඔව් මේ සම්බන්ධයෙන් අපි ප්‍රදර්ශනයේ දවසේම එදින අපි බැංකු සම්බන්ධීකරණයක් කරනවා. මෙහිදී අපේ අමාත්‍යාංශය සම්බන්ධ වෙන්නේ සම්බන්ධීකරණ කටයුත්තට. මූල්‍ය පහසුකම් ලබා දීමේ කටයුත්ත බැංකු හරහා තමයි වාණිජ්‍ය බැංකු හරහා සහ අපේ රාජ්‍ය බැංකු හරහා සිදුවන්නේ. මේ සඳහා සහන පොලි අනුපාතිකයක් 107 වගේ පොලි අනුපාතිකයක් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී වසර දෙකක වගේ සහන කාලයක් එක්ක තමයි හම්බෙන්නේ. ඒක ගොඩාක් ඇත්තටම වැදගත් වෙනවා ව්‍යවසායකයන්ට. ව්‍යවසායකයක් ආරම්භ කරලා ඒක ඉදිරියට කරගෙන යාමට මේ වසර දෙකක සහන කාලය වැදගත් වෙනවා. ඒත් එක්කම අඩු පොලි අනුපාතිකයක් යටතේ ණයක් ලබා දීමේදී මිලියන 100 200 වගේ ඉහළ ණය යෝජනා ක්‍රමයකට ගිහින් වුණත් මේ කර්මාන්තය තුල සාර්ථක වෙන්න පුළුවන්. අපි ඒකට අවශ්‍ය කරන බිස්නස් ප්ලෑන් එක. ඒ කියන්නේ සැලැස්මකට අනුව ව්‍යවසායකයෙක් මේ කර්මාන්තය හරහා යොමු කරගෙන අන්තර්ජාතික වෙළඳපොළට ගෙන යන තාක්කල් මූල්‍ය පහසුකම් ලබා දීම කටයුතු වලදී සම්බන්ධීකරණ කටයුත්ත අපි සම්බන්ධ වෙනවා ඒ වගේ ව්‍යවසායකයන් සමග. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රදර්ශනයට එන අයට මොකක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඇත්තටම රටක් විදිහට අපි ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙන අවස්ථාවක විස්තර මත්ස්‍ය කර්මාන්තය කියන්නේ රටට ඩොලර් ආයෝජනය කරන්න පුළුවන් කර්මාන්තයක්. මේ කර්මාන්තයට ඇත්තටම ළමා ඉඳන්ම වැඩිහිටි මහලු දක්වා හැම කෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ට අපි පාසල් පාදක කරගෙන විස්තර මත්ස්‍ය සංසද පවත්වාගෙන යනවා. ඒ හරහා ව්‍යාපෘතිය ඉදිරිපත් කරගෙන අපිට ඒ අයවත් මේ කර්මාන්තයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් කරන අයට අමතර ආදායමක් විදිහට මේක පවත්වාගෙන යන්න පුළුවන්. තවත් තාරුණ්‍යයට පුළුවන් අලුත් අදහස් වලට අනුව කර්මාන්තයක් විදිහට වාණිජ්‍ය මට්ටමට මේක ගෙනල්ලා හොඳ ව්‍යවසායකයෙක් බවට මේ කර්මාන්තය හරහාපත් වෙන්න පුළුවන්. ඒ වගේම විශ්‍රාමික සුවයෙන් ඉන්න මහලු සහ වැඩිහිටියන්ට පුළුවන් මේක තමන්ගේ විශ්‍රාම සුවය භුක්ති විඳින ගම ව්‍යවසායකයෙක් විදිහට තමන්ගේ නිවසේ නැත්නම් කිසි ශේෂ්ත්‍රයක මේක පවත්වාගෙන යන්න. ඒ විදිහට වයස් භේදයකින් තොරව මේ කර්මාන්තය තුලින් රටට හොඳ ආයෝජනයක් කරන්න පුළුවන් විදිහට ඩොලර් ගෙනෙන කර්මාන්තයක්. ඇත්තටම දැනට රටේ 104ක වගේ දායකත්වයක් තමයි විදේශ විනිමයෙන් ගෙනෙන්නේ. ඉතින් මේක 104 ඉක්මවා ලංකාවට විදේශ විනිමය ගෙනෙන විශේෂම ශ්‍රේණියක් නැත්නම් විශේෂත්වයේම අංශයක් බවට මේ විස්තර මත්ස්‍ය වගාව අපිට පවත්වාගෙන යන්න පුළුවන්. මේ සඳහා මම අවසාන වශයෙන් මතක් කරන්නේ ශ්‍රී ලංකා ජල ජීව වගා සංරක්ෂණ අධිකාරියත් මධ්‍යම පළාත් ධීවර හා කුෂිකර්ම අමාත්‍යාංශයත් එකමුතුව අපි ව්‍යාප්ත කරන වැඩසටහන් මාලාවක් තියෙනවා. ඉතින් අලුතෙන් එන හැම ව්‍යවසායකයකටම කියන්නේ ඔබ ආරම්භ කරන්න ඔබ සමග අත්වැල් මැද ගන්න අපේ ආයතන දෙක සහ අපි මේ සම්බන්ධ සීලුම්ම ශ්‍රේෂ්ඨයන් වල දායකත්වය ඔබ වෙනුවෙන් ලබා දෙන කෙනෙක් මතක් කරමින් මම නියැලෙනවා. ඉතින් කුමාරසිංහ මහත්මයා මේ ප්‍රදර්ශනය නොමිලේ නේද පැවැත්වෙන්නේ? ඔව් මේ ප්‍රදර්ශනයේ කිසිදු අය කිරීමකින් තොරව තමයි පවත්වන්නේ. ඇත්තටම මේකට අපිට ඕනේ සහභාගීත්වයේ පිරිස වැඩි කරගන්න. මේ කර්මාන්තය පිළිබඳ දැනුම අවබෝධය හැම කෙනෙකුටම ලබා දෙන්න. ඒ නිසා උදෑසන 10 ඉඳන් රාත්‍රී 10 දක්වා අපි මේ ස්ථානයේ සීලුම දෙනා වෙනුවෙන් නොමිලේ පවත්වනවා. ස්තුතියි කුමාරසිංහ මහත්මයා. එහෙනම් ඔක්තෝබර් 10 උදෑසන 10 ඉඳන් රාත්‍රී 10 වෙනකන් මේ ප්‍රදර්ශනය දැක බලා ගන්න ඔයාලත් මහනුවර සහ සුවනට එන්න.